දී කතා කරා පොලිංගු ජූලන එන්ජින් ගැන කතා කරා. මම එදා කිව්වා අද කතා කරනවා අද කතා කරනවා සම්පීර්ණ ජූලන එන්ජින් ගැන. හරි. අද අපි කතා කරන්නේ පුතේ අද කතා කරන්නේ සම්පීර්ණ ජූලන එන්ජින්. හරි. සිව් පහර සම්පීර්ණ ජූලන එන්ජින්. සිව් පහර සම්පීඩන ජූලන එන්ජින්. සම්පීඩන ජූලන එන්ජින්. හරි. සම්පීර්ණ ජූලන එන්ජින් එක කතා කරන්න යන්නේ. හරි. එතකොට මේ සම්පීර්ණ ජූලන එන්ජින් ඒ කියන්නේ ඩීසල් එන්ජින්. මේක අපේ ඩීසල් එන්ජින් එක. හරි. ඩීසල් එන්ජින් ගැන තමයි කතා කරන්න යන්නේ. එදා අපි අන්තිම කතා කරලා එක ඉවරයි. හරි. එතකොට මේකෙදී මේක පුතේ අපි කතා කරනවා සම්පූර්ණම පහරවල් හතර ගැන. මේ සිව් පහර කියන්නේ පුතේ සිව් පහර කියන්නේ පහරවල් හතරකින් යුත් එන්ජින් එකක් මේක. එතකොට මේ පහරවල් හතරකින් යුත් එන්ජින් එක ගැන කතා කරද්දී මේකේ තියෙනවා පුතේ පළවෙනි එක තමයි අපි කතා කරා චූෂණ පහර. දෙවෙනි එක පුතේ කතා කරනවා අපි දෙවෙනි එක සම්පීඩන පහර. තුන්වෙනි එක තියෙනවා අපිට තුන්වෙනි එක බල පහර. හරි. ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා පුතේ පිටාර පහර. හරි. ඒ කියන්නේ එදා අපි කතා කරපු පුලිංගු ජූලන එන්ජින් එකේ තියෙන පහරවල් හතරම ක්‍රියාත්මක කරනවා මේකෙත්. ඒ කියන්නේ අපි අත් කතා කරේ සම්පූර්ණ පහරවල් හතර ඉවර කරන්න දඟර කන්ද වට දෙකක් භ්‍රමණය වෙනවා. ඊට අමතරව මෙයා කෝණිකාගේ ළමයි 720ක් කියලා අපි එදා කතා කරා. කෝණිකාගේ අංශක 720ක් භ්‍රමණය වෙනවා කියලා අපි එදා කතා කරා. හරි. ඒ පහරවල් සෙට් එක ඒ විදිහටම මේකෙත් ක්‍රියාත්මක වෙනවා. මේකේ වෙනස් වෙන්නේ මේක දහනය සඳහා ඉන්ධන ලබා දෙන ආකාරය විතරයි. හරි. ඒක සහ චූෂණ පහරෙදි ගන්න ඇතුළට ගන්න හුලම් ප්‍රමාණය ඒ කියන්නේ හුලම් විතරයි ගන්න ඒක විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. හරි. මේක පුතේ මම මුලින්ම අඳින්නම් ඔයාලට ජූලන අඳින්න මුලින්ම චූෂණ පහර අඳින්නම්. චූෂණ පහර අඳිමු. මෙන්න අඳිනවා චූෂණ පහර අඳින්න යන්නේ. හරි. චූෂණ පහරේදී වෙන සිදුවීම් කිහිපයක් තියෙනවා මේකේ. හරි. චූෂණ පහර සිදුවීම් කිහිපයක් තියෙනවා. හරි. මේ තියෙන චූෂණ පහරේදී පිස්ටන් එක පුතේ අපි කතා කරලා තියෙනවා පිස්ටන් එක ගමන් කරන පහළම සීමාව සහ ඉහළ සීමාව කියලා අපි කතා කරලා තියෙනවා ඔයාලත් එක්ක කලින්. එතකොට මේ පිස්ටන් එක ගමන් කරන පහළම සීමාවට අපි කියනවා BDC එක කියලා. BDC එක ඉහළ සීමාවට අපි කියනවා TDC එක කියලා. TDC අපි කතා කරා TDC. හරි. එතකොට පිස්ටන් එක දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ මෙන්න පිස්ටන් එක තියෙනවා. මෙන්න පිස්ටන් එක පල්ලයට ඇවිල්ලා තියෙන්නේ. එදා අපි කතා කරපු එකෙත් එහෙම තමයි අපි කතා කරේ. මෙන්න දඟර කඳ තියෙනවා. දඟර කඳ. හරි. එතකොට මේකෙදි වෙන්නේ පුතේ මේ පළවෙනි පහර මේකට අපි කියනවා චූෂණ පහර කියලා. චූෂණ පහර. මේ චූෂණ පහරදී වෙන කාර්යයන් කිහිපයක් තියෙනවා. හරි. පළවෙනි එක තමයි පුතේ චූෂණ වෑල්වේ විවෘත වීම සිදු වෙනවා. චූෂණ වෑල්වේ විවෘත වීම. මෙන්න චූෂණ වෑල්වේ ඇරලා තියෙන්නේ. මේ අවස්ථාවේදී පිටාර වෑල්වේ වැහිලා තියෙන්නේ. මේ දෙක අතර මැද පුතේ මෙන්න මෙතන තියෙනවා පොඩි ඉන්ජෙක්ටර් එකක්. මේකට අපි කියන පුතේ ඉන්ධන විදිනයක් කියලා. ඉන්ධන විදිනය. හරි. ඒ කියන්නේ කලින් කතා කරපු ෆෝස්ටොක් නැත්තම් කලින් කතා කරපු සිව් පහර පුලිංගු ජූලන එන්ජින් එකේ හරි ඒකේ මෙතන පුතේ තිබ්බේ ඉන්ජෙක්ටර් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඉන්ධන විදිනයක් නෙමෙයි තිබ්බේ. එතන තිබ්බේ මොකද්ද? පුලිංගු පේනුවක්. ඒ කියන්නේ ස්පාර්ක් ප්ලග් එකක් තිබ්බේ. නමුත් මේ සිව් පහර සම්පීර්ණ ජූලන නැත්තම් ඩීසල් එන්ජින් එකේ උතන තියෙන්නේ ඉන්ජෙක්ටර් එකක්. ඒ කියන්නේ ඉන්ධන විදිනයක් පුතේ තියෙන්නේ. හරි. මේ තියෙන්නේ ඉන්ධන විදිනය. මේකේ තියෙන කාර්යයන් වලදී මුලින්ම වෙන්නේ චූෂණ වෑල්ලේ විවෘත වීම සිදු වෙනවා. හරි. මම ඔය කියන ගමන් ලියා ගන්න ඕන නම් ඔයාලට වෙනම ලියා ගන්න පුළුවන් නෝට් එකක් දාගන්න. හරි. නමුත් මම මේක සම්පූර්ණව වෙනම හැබැලි කරලා වෙනම නෝට් එක දෙනවා පුතේ. හරි. හරි. ඒතකොට පළවෙනි එක චූෂණ වෑල්ලේ විවෘත වීම ඒකම පිස්ටනේ පුතේ TDC සිට BDC දක්වා ගමන් කරනවා.
පිස්ටනය කොහෙන්ද TDC සිට BDC දක්වා ගමන් කරනවා. හරි පිස්ටනේ TDC නම් BDC දක්වා ගමන් කරනවා. මේ අවස්ථාවේදී වෙනවා එක දෙයක්. මොකද්ද වෙන්නේ? වෙන්නේ පුතේ මෙන්න මෙයාගේ අභ්‍යන්තරේ පරිමාව වැඩි වෙනවා. මේක අභ්‍යන්තරේ පරිමාව වැඩි වෙනවා. ඒකම මෙයාගේ ඇතුලේ අඩු පීඩන තත්වයක් ඇති වෙනවා. අභ්‍යන්තරේ පරිමාව වැඩි වී අඩු පීඩන තත්වයක් ඇති වෙනවා. ඒක වෙන්න හේතුව තමයි පිස්ටන් එක පල්ලෙහාට ගමන් කිරීම. හරි ඊට පස්සේ පුතේ මෙන්න මෙයාගේ මේකට අපි කියලා තියෙනවා චූෂණ කවුලුව කියලා මේව කලින් කතා කරලා තියෙනවා. හරි එතකොට මෙන්න මේක හරහා පිරිසිදු වාත ධාරාවක් මෙන්න මෙහෙම එන්ජින් සිලින්ඩරය තුලට එනවා. එන්නේ මොනවාද? පිරිසිදු වාත ධාරාවක්. හරි ඒ කියන්නේ කලින් කතා කරපු එන්ජින් එකේ ආවේ පෙට්‍රල් එන්ජින් එක ආවේ පෙට්‍රල් මිශ්‍රිත වාත ධාරාවක්. මේකේ එන්නේ පිරිසිදු වාතයේ පමණි. හරි පිරිසිදු වාත ධාරාවක්. පිරිසිදු වාතය කියන්නේ එයා ෆිල්ටර් එක හරහා එයා ක්ලීනර් එක හරහා පිරිසිදු වාත ධාරා පුතේ චූෂණ කවුලුව හරහා මෙන්න මේ සිලින්ඩරය තුලට පැමිණෙනවා. හරි ඕකට අපි කියන සම්පූර්ණම චූෂණ පහර කියලා. හරි මේ තියෙන පුතේ ඔයාගේ පළවෙනි පහර. ඒ කියන්නේ සිව් පහර සිව් පහර සම්පීඩන ජූල් එන්ජින් එක පළවෙනි පාර පුතේ මේ තියෙන්නේ. හරි අපි යන් දැන් දෙවෙනි පහරට දෙවෙනි පහර මම අඳින්නම්. මේ දෙවෙනි පහර පුතේ සම්පීඩන පහර. හරි මම එක අදින්නම් වෙනම මෙන්න සම්පීඩන පහර. සම්පීඩන පහර හරි සම්පීඩන පහර හරි මේ තියෙන පුතේ ඔන්න සම්පීඩන පහර අදිනවා. මෙන්න සම්පීඩන පහර මෙන්න තියෙනවා පිස්ටන් එක පිස්ටන් වල්ලු තියෙනවා පිස්ටන් අත තියෙනවා පුතේ අත තියෙනවා මෙන්න දඟර කඳ. හරි පිස්ටන් එක මෙන්න පහළ සීමාව. හරි මෙන්න පිස්ටන් එක පහළ අපි මේ හරින් දාමු. හරක ලෙවල් එකෙම දාමු. හරි මෙන්න පිස්ටන් එක පහළ මේක අපි කියනවා TDC මේ කියනවා BDC එක කියලා. හරි මේ පුතේ මැද තියෙනවා ඉන්ජෙක්ටර් එකක් තියෙනවා මෙන්න මෙතන. හරි මෙන්න ඉන්ජෙක්ටර් එකක් තියෙනවා ඉන්ධන විදිනේ තියෙනවා. හරි මෙන්න ඉන්ජෙක්ටර් එක. හරි මේකෙදි වෙන්නේ මේ දෙවෙනි පහර පුතේ දෙක නම්බර් 2 දෙවෙනි පහර කියන්නේ මොකද්ද? සම්පීඩන පහර. හරි සම්පීඩන පහර. මේ සම්පීඩන පහර ගත්තාම මේ සම්පීඩන පහරේ මොකද වෙන්නේ? දෙවෙනි පහර. හරි දෙවෙනි පහර මේකෙදි වෙන්නේ පිස්ටන් එක පුතේ අර BDC නම් නැත්නම් පහළ සීමාව ඉඳන් පිස්ටන් එක උඩට ගමන් කරනවා. මේකද වෙන්නේ අර චූෂණ පහරේදී ලබාගත් පිරිසිදු වාතය මෙන්න මේ කොටස තුලදී සම්පීඩනයට ලක් වෙනවා. හරි මේකේ දෙනවා මොඩි දෙයක්. මෙහෙම දෙයක්. මේ කියන්නේ පිරිසිදු වාතය පුතේ සම්පීඩන වෙලා තියෙන්නේ. මේවා තියෙන්නේ පිරිසිදු වාතය. හරි පිරිසිදු වාතය සම්පීඩන වෙලා තියෙන්නේ. සාමාන්‍ය වාතයේ සම්පීඩන වේදී පුතේ එයාගේ උෂ්ණත්වය ඉහළ යනවා. දැන් මෙයාගේ උෂ්ණත්වය ඉහළ ගියද මෙයාව සාමාන්‍ය තිබ්බ පරිමාණය ළමයි මේක සම්පීර්ණ කරලා තියෙන්නේ. එතකොට මෙයාගේ උෂ්ණත්වය ඉහළ යනවා. හරි. එතකොට දැන් දෙවෙනි පහරදී තියෙන වෙන කාරණා තමයි එකක් තමයි වැල්ව දෙකම වැසී පවතිනවා. පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි. පිස්ටනය BDC ඉඳන් TDC දක්වා ගමන් කරනවා. හරි ගමන් කරනවා. එතකොට පුතේ සිලින්ඩරය තුලට ලබාගත් පිරිසිදු වාතය සම්පීඩනයට ලක් කරනවා. පිරිසිදු වාතය මොකද වෙන්නේ? සම්පීඩනයට ලක් කරනවා. සම්පීඩනයට ලක් වුණාන් පස්සේ මේවා කාන්දු වෙන්නේ නැහැ. හරි. ඕකට අපි කියනවා සම්පීඩන පහර කියලා. මේ වචනේම තියෙනවා තේරුම. සම්පීඩන පහර පිරිසිදු වාතය සම්පීඩනයට ලක් කිරීම අපි කියනවා සම්පීඩන පහර කියලා. හරි. යන් ඊළඟ එක තුන්වෙනි පහර තුන බල පහර. හරි. බල පහර මම බල පහර දෙන්නම්. බලපාර දෙමු අපි. හරි බලපාර දෙමු. මෙන්න තියෙන පුතේ වැල්ව දෙක මේකෙත් වැල්ව දෙකම වැහිලා තියෙන්නේ. වැල්ව දෙකම වැහිලා තියෙන්න ඕන. වැල්ව දෙකම වැහිලා තියෙන්නේ. මේකෙදී පිස්ටන් එක
මෙන්න ඉහළ සීමාව ඉඳන් මෙයා පහළට ගමන් කරන්න දැන් සූදානම් වෙන්නේ. මොකද මෙයාට දැන් බලය හම්බෙලා තියෙන්නේ. බලය ලැබිලා තියෙන්නේ. මේ තියෙන්නේ TDC, මේ තියෙන්නේ BDC. BDC එක මෙන්න පුතේ පිස්ටන් අත මෙන්න දඟර කඳ. හරි. දඟර කඳ මෙයා දැන් පල්ලෙහාට එන්න සූදානම් වෙන්නේ. හරි. මේකෙදී මේ උඩ තියෙන පුතේ මෙන්න ඉන්ජෙක්ටර් එක ඉන්ධන විදිනේ මෙන්න ඉන්ධන විදිනේ තියෙනවා මැද. හරි. මේකෙදි වෙනවා දැන් මේක බල පහර. හරි. බල පහර කියලා කියනවා. මේ පහරද වෙන්නේ අර සම්පීඩනය කරගන්නා ලද හරි සම්පීඩනය කරපු වාතය මේ සම්පීඩනය කරපු වාතයට මෙන්න මේ ඉන්ජෙක්ටර් එක මගින් ඉන්ජෙක්ට් කරනවා තෙල් ඩීසල් විදිනවා. ඕම ඩීසල් විදිනවා. හරි ඩීසල් විදිනවා. ඒ කියන්නේ මේ ඉන්ජෙක්ටර් එකට පුතේ ඉන්ජෙක්ටර් පම්ප් එකක් පාවිච්චි කරලා ඉවර වෙලා ඒකෙන් අධික පීඩනයකට බින්දිතිය වලට ඩීසල් විදිනවා මේ සිලින්ඩර් එක තුලට නැත්නම් දහන කුටීරය තුලට ඩීසල් විදිනවා. හරි මේකෙදි පුතේ වෙන්නේ මේ සම්පීඩනය වූ වාතය හරි පොඩි කෑල්ල මේ කෑල්ල හොඳට අහගන්න මේ සම්පීඩන වූ වාතය සම්පීඩනය වෙද්දි පුතේ මෙයාගේ උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙන්නේ. හරි උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙන්නේ. මේ උෂ්ණත්වය ඉහළ ගිය වාතය තුලට ඩීසල් විදිනවා. ඩීසල් විද්ද ගමන් මෙයා ස්වයං දහන ක්‍රියාවලිය නැත්නම් ස්වයං දහන ක්‍රියාවලියට සිද්ධ භාජනය වෙනවා. ඒ කියන්නේ ස්වයං දහන ක්‍රියාවලිය කියන්නේ නිකම්ම මෙයා දහනය වෙන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් ඩීසල් වල තියෙන ස්වයං ජූල් උෂ්ණත්වයට සමාන වුණොත් එයා ස්වයං දහනය වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. තියෙනවා පුතේ ස්වයං ජූල් උෂ්ණත්වය කියලා උෂ්ණත්වයක් ඕනම ද්‍රව්‍යයක තියෙනවා. එතකොට ඩීසල් වල ස්වයං ජූල් උෂ්ණත්වය පුතේ 210යි සෙල්සියස්. හරි සෙල්සියස් 210 ෆැරන්හයිට් නම් 410 දෝද. හරි එතකොට 405ක හරි ෆැරන්හයිට් මට මතක නැහැ. හරි එතකොට මේකේ සෙල්සියස් 210යි. සෙල්සියස් 210 උෂ්ණත්වයකදී පුතේ උෂ්ණත්වය සෙල්සියස් 210 උෂ්ණත්වයකදී මෙන්න මෙයාව දහන වෙනවා මෙන්න මේක තුල. ඒ කියන්නේ මෙයාගේ ස්වයං ජූල් උෂ්ණත්වය ඩීසල් වල ස්වයං ජූල් උෂ්ණත්වය සෙල්සියස් 210යි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වාතය සෙල්සියස් 210 උෂ්ණත්වයකට රත් වෙලා තියෙද්දි ඒක මැදට ස්වයං ජූල් උෂ්ණත්වය 210ක් වන ඩීසල් විද්ද ගමන් මොකද වෙන්නේ? එකපාර ස්වයං දහන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ඩීසල් වල ස්වයං ජූල් උෂ්ණත්වයට වඩා අභ්‍යන්තර සම්පීඩන වාතයේ උෂ්ණත්වය වැඩි දැන්. ඒක නිසා ඩීසල් විද්ද ගමන් මෙයා එකපාර දහණය වෙනවා. දහණය වුණ ගමන් මෙන්න මේ උඩ තිබ පිස්ටනේ පුතේ මෙන්න මෙහෙම BDC TDC නම් BDC දෙට පැමිණෙනවා. හරි TDC ඉඳන් BDC පැත්තට එනවා. මේකට අපි කියනවා බල පහර කියලා. එතකොට මේ පද්ධතියේ තියෙන බලය හම්බෙන එකම පහර මේ බල පහර. හරි එකම පහර මේ බල පහර. හරි ස්වයං ජූල් උෂ්ණත්වයට ස්වයං ජූල් උෂ්ණත්වයකට එන විදිහට මෙයා ප්‍රශ්න සම්පීඩන වෙලා තියෙන. කියන්නේ වාතය සම්පීඩනය වෙලා තියෙන්නේ මෙයාගේ උෂ්ණත්වයට වඩා වැඩිව. හරි වැඩි උෂ්ණත්වය මේ සම්පීඩන වෙලා තියෙන්නේ. ඒක සම්පීඩන නිසා මෙයාගේ උෂ්ණත්වය වැඩි. හරි මෙයාගේ ස්වයං ජූල් උෂ්ණත්වයට වඩා එයාගේ උෂ්ණත්වය වැඩි. එහෙම වුණාන් පස්සේ මෙයා ඉන්ජෙක්ට් කරපු ගමන් දහණය වුණා. දහණය වුණ ගමන් පල්ලයට මෙයාගේ බලය අරන් එනවා. හරි එතකොට පුතේ මෙන්න මෙයාගේ හම්බෙන බලය පුතේ මේ පිස්ටන් අතහරහා ගිහිල්ලා දඟර කඳ වටේ භ්‍රමණයලා වාහනේට භ්‍රමණ ශක්තිය ලබා දෙනවා. හරි එතකොට මේ අවස්ථාවේදී වැල්ව දෙකම වැහිලා තියෙනවා. ඩීසල් ඉන්ජෙක්ට් කරනවා ඩීසල් විදිනවා. පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් අරඹනවා. මේකට අපි කියනවා බල පහරක් කියලා. ඔන්න බල පහර වගේ තුන්වෙනි පහර. හරි ඊට පස්සේ අපි යමුදී පිටාර පහර. මෙන්න පිටාර පහර මං එන්න පිටාර පහරට වගේ හතරවෙනි පහර. මෙන්න පිටාර පහර. හරි ඔන්න පිටාර පහර. මෙන්න පිටාර පහර. පිටාර පහර මේකෙදී චූෂණ පිටාර වෑල්ලේ විවෘත වෙනවා පුතේ. හැබැයි චූෂණ වෑල්ලේ වැහිලා තියෙන්නේ ඔන්න චූෂණ වෑල්ලේ වැහිලා තියෙන්නේ. චූෂණ වෑල්ලේ වැහිලා තියෙන්නේ. හරි පිස්ටන් එක මෙන්න පිස්ටන් එක තියෙනවා. පිස්ටන් එක තියෙනවා ඔන්න. පිස්ටන් එක තියෙනවා මෙන්න මෙහෙම. හරි පිස්ටන් එක තියෙනවා මෙන්න මෙහෙම. පිස්ටන් එක තියෙනවා. දැන්
මේ තියෙන්නේ කලින් එයා බලය හම්බෙලා ඉවරලා පල්ලෙහාට ආවා BDC වලට ආවා BDC වලට ආවා දැන් මෙයා ලෑස්ති TDC වලට යන්න TDC වලට බලය අරන් පල්ලෙහාට දැන් කරන්නේ මේක තුල දහණය වෙලා ඉතුරුලා තියෙන දහන අපද්‍රව්‍ය හරි දහන අපද්‍රව්‍ය මෙහෙ දැන් දහණය වෙලා තියෙන දහන අපද්‍රව්‍ය ටික පුතේ මෙන්න මේ පිටාර කවුළු හරහා නැත්නම් එක්සෝස්ට් එක පැත්තෙන් කෙලින්ම එළියට දානවා මේකට අපි කියන පුතේ පිටාර පහර කියලා හතරවෙනි එක පිටාර පහර කියලා කියනවා හරි පැහැදිලි ඇති කියන්නේ බලය අම්බෙලා පිස්ටන් එක පල්ලට ඇවිල්ලා ඉවර වෙලා දැන් වෙන්නේ දහණය වුණු අපද්‍රව්‍ය ටික පිටාර කවුළු හරහා එළියට දාන්න යන්නේ මේකට අපි කියනවා පිටාර පහර කියලා හරි පැහැදිලි ඇති එතකොට මේකෙදි වෙන්නේ පිස්ටන් එක පුතේ BDC ඉඳන් ඉහළට ගමන් කරනවා TDC වලට ගමන් කරනවා මේ පිස්ටන් හිස මගින් දහණය වුණු අපද්‍රව්‍ය පිටාර පද්ධතියට යවනවා ඒ කියන්නේ සෛලාංශරයේ පැත්තට පද්ධතියට යවනවා මේ අවස්ථාවේදී චූෂණ වෑල්ලේ වැසී පවතිනවා පිටාර වෑල්ලේ විවෘතලා තියෙන්නේ මේ පහරවල හතර සම්පූර්ණ අපි කියනවා සිව් පහර සම්පීර්ණ ජූලන එන්ජින් එක පහරවල් හතර වෙන්න මෙහෙම තමයි වෙන්නේ හරි මේක පැහැදිලි ඇති මේක ඔයාලට පැහැදිලි වෙන්න කියලා දුන්නා කලින් අපි මේකේ පුලිංග ජූල් එන්ජින් එක ගැනත් කතා කරා අපි හරි එතකොට පුලිංග ජූල් එන්ජින් එකම තමයි මේක සම්පීර්ණ ජූල් එන්ජින් එක වෙනසක් නැහැ වෙනසක් වෙන්නේ පුතේ මෙතන ඉන්ජෙක්ටර් එකක් ඒ කියන්නේ ඉන්ධන විදිනයක් දාලා තියෙන ඉන්ධන විදිනයමයි තෙල් විදිනෝ එච්චරයි වෙන්නේ හරි ඕක තමයි සම්පූර්ණ කතාව හරි ලියමු පුතේ මාතෘකාව දාගන්න සම්පීර්ණ ජූලන එන්ජිම හරි පළවෙනි එක සම්පීර්ණ ජූලන එන්ජිම මාතෘකාව දාගත්තා මාතෘකාව දාගන්න සම්පීර්ණ ජූලන එන්ජිම හරි ඒකේ තව පොඩි කතා ටිකක් තියෙනවා ඔයාලට කියනවා නම් ඕන්න හරි ඒකෙත් මේකේ සාමාන්‍ය මේ ඉන්ජෙක්ට් කරන්නේ හරි ඩීසල් ඉන්ජෙක්ට් කරන අංශක 350 355ක වගේ කෝණකින් තමයි සාමාන්‍ය මේක ඉන්ජෙක්ට් කරන්නේ හරි 350 355 වගේ කෝණකින් මේක ඉන්ජෙක්ට් කරනවා හරි ඊට පස්සේ දාගන්න පළවෙනි එක හරි පළවෙනි එක චූෂණ පහර මාතෘකාව ගන්න මෙතේ චූෂණ පහර කියලා මාතෘකාව ගන්න හරි චූෂණ පහර කියලා මාතෘකාව අරගෙන ඉවරලා දාගන්න පල්ලයට හරි චූෂණ පහර මේ ක්‍රියාකාරීත්වය ලියන්න එකේ චූෂණ පහරද වෙන දේවල් ටික හරි පළවෙනි තරුව දාන්න චූෂණ පහර ගත්ත පළවෙනි තරුව හරි දාමු මෙම අවස්ථාවේදී චූෂණ වෑල්වය විවෘත පවතින අතර පිටාර වෑල්වය වැසී පවතී චූෂණ වෑල්වය විවෘත පවතින අතර පිටාර වෑල්වය වැසී පවතී හරි ඒ වෑල්ව සම්බන්ධ පළවෙනි එක ඉවරයි හරි පළවෙනි එක ඉවරයි චූෂණය ඇරලා තියෙන්නේ පිටාර වැහිලා තියෙන්නේ හරි ඊළඟ කාරණේ දාගන්න පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි හරි ගමන් කරයි හරි ඊළඟ කාරණේ මේ තමයි හොඳම එක හරි මේකේ තියෙනවා පරිමාව වැඩි විස්තර ලියන්න යන්නේ හරි ඊළඟ කාරණේ පිස්ටනය පහළට ගමන් කිරීමත් සමග සිලින්ඩරය තුල පරිමාව වැඩි වී අඩු පීඩන තත්ත්වයක් ඇති වේ එම නිසා චූෂණ කවුළුව හරහා පිරිසිදු වාත ධාරාවක් එන්නේ පුතේ පිරිසිදු වාත ධාරාවක් පෙට්‍රල් මිශ්‍රිත වාත ධාරාව නෙමෙයි පිරිසිදු වාත ධාරාවක්
පිරිසිදු වාත ධාරාවක් පිරිසිදු වාත ධාරාවක් පිරිසිදු වාත ධාරාවක් පිරිසිදු වාත ධාරාවක් සිලින්ඩරය තුලට පැමිණෙයි සිලින්ඩරය තුලට පැමිණෙයි සිලින්ඩරය තුලට පැමිණෙයි හරි පිරිසිදු වාත ධාරාවක් සිලින්ඩරය තුලට පැමිණෙයි ඔන්න පිරිසිදු වාත ධාරාව පුතේ එනවා සිලින්ඩරය ඇතුළට එනවා හරි සිලින්ඩරය තුලට වෙනවා හරි ඊළඟ එක ඊළඟ කාරණේ මේකෙදි පුතේ වෙනවා දඟර කඳ පුතේ භ්‍රමණය වෙනවා කොච්චරද දඟර කඳ වට භාගයක් භ්‍රමණය වෙනවා අංශක 180ක් භ්‍රමණය වෙනවා අංශක 180යි 180ක් භ්‍රමණය වෙනවා හරි මෙම අවස්ථාවේදී දඟර කඳ අංශක 180ක් භ්‍රමණය වන අතර දඟර කඳ අංශක 180ක් භ්‍රමණය වන අතර අංශක 180ක් භ්‍රමණය වන අතර මෙය වට භාගයකි හරි ඒ කියන්නේ අංශක 180 භ්‍රමණය වෙනවා මේක අපි කියන පුතේ වට භාගයක් කියලා අපි කියනවා වට භාගයක් හරි ඒක හරි ඊළඟ ගන්න පුතේ මාතෘකාව ඊළඟ එක හරි සම්පීඩන පහර හරි මම ජපාන් අකුරු ලියන්නේ ඉඳ ගණන් ගන්න එපා හරි ජපාන් අකුරු ලියන 아무තු අකුරු જાතියක් තියෙන මගේ හොයන්න බෑ සමහරවට මට හොයන්න බෑ මම ලියපු හරි ඒව ගණන් ගන්න එපා හරි සම්පීඩන පහර හරි මෙතන පුතේ සම්පීඩන පහර හරි ලියමු කාරණේ ඊළඟ එක වැල්ව ගැන ලියමු මුලින්ම හරි පළවෙනි එක දාගමු මෙම අවස්ථාවේදී වැල්ව දෙකම වැසී පවතී චූෂණ සම්පීඩන ඕනේ වැල්ව දෙකයි තියෙන වැල්ව දෙකම වැහිලා තියෙන්නේ ලියමු මෙම අවස්ථාවේදී වැල්ව දෙකම වැසී පවතී හරි වැල්ව දෙකම වැහිලා තියෙන්නේ මේ වැල්ව දෙකම වැසී පවතී හරි වැල්ව දෙකම වැසී පවතී හරි ඊට පස්සේ ඊළඟ සිලින්ඩර තුල ඇති සම්පීඩන වූ සිලින්ඩර තුල ඇති පිරිසිදු වාතය අර කලින් ගත්ත පිරිසිදු වාතය සිලින්ඩර තුල ඇති පිරිසිදු වාතය පිස්ටන් හිස මගින් සම්පීඩනයට ලක් කරයි හරි සම්පීඩනයට ලක් කරයි හරි එතකොට ඊළඟ එක සම්පීඩන ලක් කරයි හරි ඒක සම්පීඩන ලක් කරන්න මොකක්ද වෙන්න ඕන සම්පීඩන ලක් කරන්න අනිවාර්යෙන් පිස්ටන් එක BDC ඉඳන් TDC උඩට එන්න එපා නේද පිස්ටන් එක පහළ ඉඳන් උඩට આવොත් තමයි සම්පීඩන වෙන්නේ හරි ඊළඟ ලියමු පිස්ටන් එක PTම ලියමු පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි හරි BDC සිට TDC දක්වා ගමන් කරයි හරි ඊළඟ පුතේ ඊළඟ මේක දඟර කන්දේ පිහිටීම කොහොමද දඟර කන්දේ පිහිටීම එයත් අංශක 180ක් භ්‍රමණය වෙනවා අංශක 180ක් භ්‍රමණය වෙනවා එන වට භාගය හරි ඊළඟ ලියමු මේ අවස්ථාවේදී දඟර කඳ අංශක 180ක් එනම් පුතේ වට භාගයක් දඟර කඳ අංශක 180ක් භ්‍රමණය වීම සිදුවේ අංශක 180ක් භ්‍රමණය වීම සිදුවේ අංශක 180ක් භ්‍රමණය වීම සිදුවේ හරි ඒක හරි ඒක පැහැදිලි වලට හරි අංශක 180ක් භ්‍රමණය වීම සිදු වෙනවා හරි ඊළඟ පහර මොකද්ද බල පහර නේද බල පහර ගමු බල පහර කියලා මේ තියෙන බල පහර හරි මෙන්න බල පහර හරි ගන්න බල පහර හරි පළවෙනි ක්ලියන්ඩ් වැල්ව දෙකම වැසී පවතී වැල්ව දෙකම වැසී පවතී හරි මේ වෙලාවේදී වාතයේ සම්පීඩනය වෙලා තියෙන්නේ සම්පීඩන වාතයේ උෂ්ණත්වය ඩීසල් වල ස්වයංජූල උෂ්ණත්වයට වැඩි හරි
ඒ කියන්නේ වාතයේ සම්පීඩනය වෙලා තියෙන්නේ සම්පීඩන වූ වාතයේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේක මැද ඩීසල් එව්වොත් ඩීසල් වල ස්වයං ජූල් උෂ්ණත්වය 210යි. හැබැයි 210ට වඩා වැඩි උෂ්ණත්වයක් තමයි පුතේ මේකේ අභ්‍යන්තර උෂ්ණත්වය. ඒක නිසා විද්ද ගමන් ස්වයං දහනය වෙනවා. හරි? හරි. ඒක ලියන්න. ඒක ලියමු. ගාල් දෙක වැසී පවතී. සම්පීඩන වූ වාතයේ උෂ්ණත්වය සම්පීඩනය වූ වාතයේ උෂ්ණත්වය සම්පීඩනය වූ වාතයේ උෂ්ණත්වය සම්පීඩනය වූ වාතයේ උෂ්ණත්වය සම්පීඩන වූ වාතයේ උෂ්ණත්වය සම්පීඩන වූ වාතයේ උෂ්ණත්වය සම්පීඩන වූ වාතයේ උෂ්ණත්වය ඩීසල් වල ස්වයං ජූල් උෂ්ණත්වයට වඩා 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 වැඩි උෂ්ණත්වයක පවතින නිසා වැඩි උෂ්ණත්වයක පවතින නිසා වැඩි උෂ්ණත්වයකට පවතින නිසා ඉන්ධන විදිනය මගින් හරි මෙතන ඉන්ධන විදිනය මගින් ඩීසල් විදීමේදී සිලින්ඩරය තුල ස්වයං දහන ක්‍රියාවලියක් සිදුවේ ස්වයං දහන ක්‍රියාවලියක් සිදුවේ හරි ස්වයං දහන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා හරි ඒක නිසා මේ දහන ක්‍රියාව නිසා මේක උඩ තියෙන ප්‍රෙෂර් නිසා සිලින්ඩරේ පුතේ පල්ලෙහාට එනවා පිස්ටනේ පල්ලෙහාට එනවා හරි ඒක ලියමු ඊළඟ කාරණේ හරි සිලින්ඩර දහන කුටීරය තුල මේ උඩ කොට දහන කුටීරය තුල හරි දහන කුටීරය තුල ඉන්ධන දහනය වීම නිසා ඇතිවන බලය මගින් පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි. පිස්ටනේ පල්ලෙහාට යනවා. TDC සිට BDC දක්වා ගමන් කරයි. හරි ගමන් කරයි. හරි ඊළඟ එක පුතේ. ඊළඟ එක. හරි ඊළඟ ලියමු. හරි ඊළඟ. මෙම අවස්ථාවේදී දඟර කඳ අංශක 180ක් භ්‍රමණය වේ. දඟර කඳ අංශක 180ක් භ්‍රමණය වේ. හරි දඟර කඳ අංශක 180ක් භ්‍රමණය වෙනවා. දඟර කඳ අංශක 180ක් භ්‍රමණයේ වටභාගයයි. හරි වටභාගය භ්‍රමණය වේ කියලා දාගන්න. හරි ඒක ඉවරයි නේද? හරි ඊට පස්සේ තියෙන පුතේ පිටාර පහර. නැන්නේ තියෙන පිටාර පහර. හරි පිටාර පහර. දැන් අරකෙදී උනේ පිස්ටන් එක පුතේ පල්ලෙහාට ආවා. ඇවිල්ලා දැන් TDC BDC වලට ආවා. අර බලයෙන් හින්දා පල්ලෙහාට ආවා. දැන් මෙතන තියෙන්නේ. දැන් ඊළඟ පාර්ට් මොකද කරන්නේ? මෙයා අරන් යන උඩට දහනේ උන් ටික මේ පැත්තෙන් දානවා ඊට. හරි. ලියමු මෙන්න මෙහෙම. පිටාර පහර ඝන මාත්‍රිකාව. අණු මාත්‍රිකාව. පිටාර පහර. හරි. පිටාර පහර. හරි. ලියමු පුතේ පිටාර පහර ගැන ලියමු. පිටාර පහර. එතකොට මේ පිටාර පහර ගැන කියද්දී මේ පිටාර පහර පුතේ මෙන්න මෙහෙම වෙන්නේ. හරි. පිස්ටන් එක කලින් ආවා TDC නම් BDC වලට ආවා. ආපුවම පස්සේ මේක ආයේ කැරකිලා වෙලා පිස්ටන් එක උඩට යවනවා. දැන් මේකද වෙන්නේ පුතේ වැල්ව දෙකෙන් චූෂණ වැල්වේ වැහිලා පිටාර වැල්ව එරලා තියෙන්නේ. හරි ලියන්න මෙන්න මෙහෙම. චූෂණ වැල්වය වැසී පවතින අතර පිටාර වැල්වය විවෘත වේ. හරි පිටාර වැල්වය විවෘත වේ. හරි පිටාර වැල්වය විවෘත වේ. හරි ඊළඟ කාරණේ දාමු. පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි. පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි. පිස්ටනය TDC නම්
sorry BDC ඉඳන් TDC දක්වා ගමන් කරයි. පහළ සීමාවෙන් ඉඳන් ඉහළ මුදුන් සීමාවට ගමන් කරනවා. පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි. හරි. හරි නේද? ඊළඟ එක දාමු. ඊළඟ එක සිලින්ඩරය තුල ඇති දහනය වී අවසන් වූ අපද්‍රව්‍ය පිටාර වැල්වේ හරහා පිටාර පද්ධතිය තල්ලු කරයි. පිටාර පද්ධතියට තල්ලු කරයි. හරි. පිටාර පද්ධතිය තල්ලු කරන පුතේ. හරි. එතකොට මේකෙදි අර කලින් වගේම තමයි දඟර කඳ මොකද වෙන්නේ? දඟර කඳ පුතේ අංශක 180යි වට භාගයක් භ්‍රමණයනවා. හරි. දැන් එතකොට මේ තියෙන්නේ සම්පීර්ණ ජූවලන එන්ජින් එක. ඒ කියන්නේ ඩීසල් පාවිච්චි කරලා ඩීසල් ඉන්ධනයෙන් ධාවනය වන එන්ජින් එකක අභ්‍යන්තර කාර්යය තමයි මේ කියලා දුන්නේ. හරි. එතකොට ඔයාලගේ ඔය A level ප්‍රශ්න පත්‍රයේ A level වල පුතේ මූලික ස්වයංචලන තාක්ෂණ වේදේ කියන ප්‍රශ්නේ යටතේ පුතේ මෙන්න මේ කොටස් අහන්න පුළුවන් ඔයාලගෙන්. ඒ කියන්නේ මූලික ස්වයංචලන තාක්ෂණ වේදේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. රචනා ප්‍රශ්නයක්ත් එනවා. ඊට අමතරව MCQ උත් අහනවා. හරි. MCQ ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ MCQ ටිකුත් අහනවා. එතකොට ඔයා මේ ඔටෝමොබයිල් කියන පාඩම ගොඩ දාන් හිටියොත් එක්සෑම් එකේ පට්ට ගේමක් ගහ ගන්න පුළුවන්. හරි. පට්ට ගේමක් ගහ ගන්න පුළුවන්. ඔයාලට මේක කරලා ගොඩ යන්න පුළුවන් එකෙන්ම. හරි. පට්ට ගේමක් ගහ ගන්න පුළුවන්. මම වීඩියෝස් ටික ඔක්කොම දානවා. I think ඒ ඉඳන් ඉසෙඩ් වෙනකම් පුතේ කියලා දෙනවා. ආයේ මේ ටික තීරණෙම කියලා දීලා තියෙනවා ඔයාලට. හරි. එතකොට මේ ටික නිමාඩුව කලබල වෙන්න එපා. ෂේප් එකේ මේක අල්ලගෙන යන්න. හරි. අල්ලගෙන යමු. හරි. ඊළඟ කාරණේ තමයි හරි මේකේ පස්සේ පුතේ අපි ඊළඟ ලෙසන් එක දානවාට කොහොමත් හරි ඊළඟ කාරණේ පොඩි පණිවිඩයක් තියෙනවා අපේ 2028 A level කරන දරුවන්ට 2028 ඔන්න 2028 A level කරන දරුවන්ට මෙන්න A level කරන දරුවන්ට පොඩි පණිවිඩයක් තියෙනවා. හරි. පණිවිඩය තමයි 2028 අපේ පන්ති පටන් අරන් තින පුතේ සෙනසුරාදා. හරි. සෙනසුරාදා පටන් අරන් තියෙනවා. හලාවත MIS එකේ පුතේ පටන් අරන් තියෙනවා සවස 1 ඉඳන් 3 වෙනකන් මේ වෙද්දි පන්ති ආරම්භ කරලා තියෙන්නේ අපේ. හරි. මේ වෙද්දි පන්ති ආරම්භ කරලා තියෙන්නේ. හරි. මම මේක ඕනනම් ආයෙ ලියන්න. හරි. ආයෙ ලියන්නම් MIS එකේ පටන් ගන්නවා අපි MIS. හරි. MIS ආයතනය පටන් ගන්නවා. MIS ආයතනය හලාවත. හරි. හලාවත පටන් ගන්නවා සෙනසුරාදා. හරි. සෙනසුරාදා පටන් ගන්නවා පුතේ 1 ඉඳන් 3 වෙනකන් තමයි ක්ලාස් එක තියෙන්නේ. එතකොට 2028 පුතේ A level කරන දරුවන්ට මේ පණිවිඩේ 2028 A level ඔන්න. ඒ කියන්නේ මේ වෙද්දි ඔය O level කරලා ඉන්න දරුවන්ට තමයි පුතේ මේ පණිවිඩය අරන් එන්නේ. හරි. දැන් අපේ 2026 යනවා 2027 බැච් එකක් යනවා. දැන් අලුතෙන් පටන් ගත්තා 2028 බැච් එක පටන් ගත්තා. හරි. එතකොට එයාලට කියන පණිවිඩේ මේ විශේෂ පණිවිඩය කියන්නේ දන්නවද? දැන් මේ වෙද්දි අපි ක්ලාස් පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ක්ලාස් පටන් අරගෙන පුතේ දැන් මේ වෙද්දි 2028 පන්තියෙත් අපි ඩ්‍රොවින් ආරම්භ කරලා තියෙන. ඩ්‍රොවින් වල සාමාන්‍යයෙන් පාඩමේ ටික දුරක් අපි ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට සමහර දරුවෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා O level ආපුවම පස්සේ තාක්ෂණ වේදේ විෂය දරන තා E-Tech තෝරගෙන ඉවරලා එහෙම කරන්න බලාපොරොත්තුවක් සමහර දරුවන්ගේ තියෙනවා. එහෙම ආවොත් පුතේ ගොඩක් වෙලාවට ඔයාලට පාඩමක් දෙකක් මිස් වෙලා තියෙන්න පුළුවන්. දැන් මේ විදි පටන් අරන් තියෙන මුල සෙට් එක අපි ඇවිල්ලා ඉන්නවා. එලත් එක අපි වැඩේ කරගෙන යනවා. හරි. ඒක නිසා ඔයාලගේ ඉන්න දරුවන්ට නැත්නම් ඔයාලගේ ඉන්න යාළුවන්ට හරි ඉන්න යාළුවන්ට පණිවිඩය දෙන්න 2028 A level E-Tech අපි හලාවත MIS හලාවත සෙනසුරාදා 1 ඉඳන් 3 වෙනකන් අපේ ක්ලාස් එක යනවා. හරි. ඒකින්ද ඒ පණිවිඩය අරයි යන්න ළමයිට මොකද මේ ක්ලාස් එක නැත්තම් ළමයි ආයෙ අලුතෙන් එදි මිස් වෙන අපරාධ මුල් කෑලි ටික. ඒකින්ද මේ පණිවිඩෙත් අරගෙන යන්න. හරි. දන්න කට්ටියට කියන්න. එතකොට ඒක තමයි අමතර පණිවිඩය. අපේ මේ ඊළඟ වීඩියෝස් කොටස් ටික අපි දානවා මේ ඔටෝමොබයිල් වල. හරි. ඔටෝමොබයිල් ඉතුරු කොටස් ටික දානවා. අපිත් එක්කම channel එක subscribers කරලා තියාගන්න, like කරලා තියාගන්න. හරි. බලන්න යාළුවන්ට share කරගන්න. share කරලි ඉවරලා set එකම ගොඩ යන්න වැඩි ලෑස්ති කරගන්න. හරි. අපි ඊළඟ වීඩියෝ පුතේ හම්බෙමු.